හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා නේසෝ ප්ලේස්ටේෂන් channel එකට. ඉතින් මම අද කියන්න යන්නේ අපි Steam එකෙන් buy කරපු game එක කොහොමද හරියට refund කරලා සල්ලි අපේ බැංක් එකටම දාගන්නේ කියලා. හරි ගයිස්, ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් ගයිස් අපි යමු වීඩියෝ එකට. හරි ගයිස්, දැන් මේ scene එකේදී ගයිස් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ගයිස් කියන අපිට මේ රිෆන්ඩ් එක ඉල්ලන්න පුළුවන් වෙන කරුණු දෙකකට ඇතුළත තමයි අපි ඉල්ලන්න ඕනේ. එකක් අපි බයි කරපු දිනේ ඉඳන් දවස් 14ක් ඇතුළත වෙන්න ඕනේ. කියන්නේ දවස් 14 ලිමිට් එක පැනනට පස්සේ අපිට රිෆන්ඩ් එක ඉල්ලන්න බෑ. තව ප්ලේ ටයිම් එක පැය දෙකකට අඩු වෙන්න ඕනේ. පැය දෙකකට වැඩි වුණොත් ඒත් අපිට ඉල්ලන්න බෑ. අන්න මේ දෙකට ඇතුළත ඒ දෙක ඇතුළේ තියෙනවනම් අපිට අපේ රිෆන්ඩ් එක ඉල්ලන්න පුළුවන්. ඉතින් ගයිස් මෙහෙමයි රිෆන්ඩ් එක ඉල්ලන්නේ. ඉස්සල්ලාම ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් එකේ නිකන් වෙබ්සයිට් එකක් තියෙනවා Steam support කරන්නේ. ඒක මම description එකේ link එක තියෙනවා. ඒකට ගිහලා sign in වෙන්න තියෙන නිකන් අර Steam app එකට වගේ. Steam app එකකට sign in වෙනවා වගේ sign in වෙන්න තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා. දැන් මම ඒකට යනවා. හරි guys මම මේ open කරගත්තා. ඕගොල්ලන්ට නම් guys ඔයගොල්ලෝ ඉස්සල්ලාම එනවනම් මෙහෙම පෙන්වන්න නැති වෙයි. ඔයගොල්ලන්ට පෙන්වන්නේ account name එකයි password එකයි ගහන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ගේ account name එකයි password එකයි ගහලා sign in වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ page එකක් පෙන්නනවා. ඉතින් guys ඔයගොල්ලන්ට පේනවා මේක Steam support කියලා මොකක්ද එකක් තියෙන. කියන්නේ අපිට උදව් ගන්න පුළුවන් තැනක් මේක Steam එකේ එක ප්‍රශ්න. හරි. අපි දැන් කතා කරමු මෙතනින් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ මේ game software කියලා. අන්න ඒක click කරන්න. දැන් පේනවා ඇති ඔයගොල්ලෝගේ ලයිබ්‍රරි එකේ දැන් මගේ ලයිබ්‍රරි තියෙන මේ ටික විතරයි. දැන් මට ඒ ඔක්කොම ටික පේන්නනවා. දැන් මේගොල්ලෝ අහන්නේ මොකද්ද ප්‍රශ්නේ මොකද්ද රිෆන්ඩ් වෙන්න ඕනේ කියලා. ඉතින් මම දැන් මෙතනින් සිලෙක්ට් කරනවා මේ යට තියෙන ගේම් එක. ඊට පස්සේ අපිට දැන් මෙතනින් ඒගොල්ලෝ අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. දැන් හැම එකම මෙහෙම රිෆන්ඩ් කරන්න දෙන්නේ නැහැ. සමහර ලෙවල මේ විතරයි දෙන්නේ නෑ. හැම ගේම් එකක්ම සමහර ඒවා guys අර Steam එකේ වැරදි තියෙනවා නම් අපිට දැන් library missing it's not my library කිව්වොත් guys ඒගොල්ලෝ අපිට refund එකට දෙනවට වඩා ඒගොල්ලෝ අපිට library එකට ගේම් එක අරන් දෙනවා. මේ වගේ තමයි. දැන් අපිට මෙතනින් දෙන්න පුළුවන් මෙන්න මේක it's not what I expected. අන්න ඒක දෙන්න පුළුවන් guys. දැන් ඊට පස්සේ දැන් අපිට දෙනවා ඊට පස්සේ ආනවා ඕනනම් අපිට ඒක ටෙක්නිකල් ඉෂුස් ට අපිට ටෙක්නිකල් හෙල්ප් ගන්නත් පුළුවන්. දැන් ඉතින් මම මෙතනින් දෙනවා ඔයගොල්ලෝ රිෆන්ඩ් එක ගන්න ඕන නම් කියන්නේ සල්ලි අතර ගන්න ඕන නම් ඔයගොල්ලෝ දෙන්න මෙතන ලයික් රික්වෙස්ට් කරන්න. දැන් guys ඔයගොල්ලන්ට පේනවා ඇති මම කියවර ප්‍රධාන කරුණු දෙක. දැන් මට බෑ guys මම කොහොමද මේක දැන් රිෆන්ඩ් කරන්නේ මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්න විතර මේක කරන්නේ. දැන් මේක ලිමිට් පැනලා තියෙන්නේ guys. මම මේක පර්චේස් කරපු ඩේට් එකත් පැනලා තියෙන දවස් 14 ප්ලේ ටයිම් එකත් පැනලා තියෙන්නේ. හරි guys. දැන් ඔයගොල්ලෝගේ ඇතුළේ තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක රිෆන්ඩ් එක රික්වෙස්ට් කරන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා මෙන්න මේ දෙක හදාගන්න විතරයි තියෙන්නේ. දැන් මේ මම ඔය ගේම් බයි කරලා තියෙන සමහර ගේම් බයි කරලා තියෙන කාඩ් එක. අපිට රිෆන්ඩ් එක කියන්නේ ඒ සල්ලි ටික වැටෙනවා බැංක් එක. නැත්තම් අපිට පුළුවන් අපේ wallet එකක් තියෙන guys අර account එකට Steam wallet එකක් තියෙනවා. account එකේ සල්ලි වගේ. ඊට පස්සේ අපිට ඒ wallet එකෙන් වියදම් කරලා ගේම් බයි කරගන්න පුළුවන්. මේ ඒක අපිට ඕන කාඩ් එකට නැත්තම් Steam wallet එකට අපේ රිෆන්ඩ් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ යට තියෙනවා guys අපිට රිෆන්ඩ් එක දාන්න මේ sorry guys reason එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් guys මේ අපිට මෙතනින් කැමති මේ reason එක දෙන්න. ඒ කියන්නේ මේ පොඩ්ඩක් ගැළපෙන එකක් දෙන්න. නැත්තම් ඒක මේක guys ඒගොල්ලෝ අපිට approval එක එන්න ඕනේ. නැත්තම් නිකන් අපි මේක දැම්ම පළියට එන්නේ නැහැ එහෙම. ඊට පස්සේ මෙතන note එකක් දාන්න guys. පොඩ්ඩක් වැදගත් කියන්නේ මේ පොඩ්ඩක් හොඳට note එක දාන්න guys. ඒගොල්ලන්ට අපේ ඇත්තම ප්‍රශ්න කියලා මෙහෙමයි කියලා. දැම්මට පස්සේ guys අපිට මේක සබ්මිට් කරන්න තියෙන්නේ. දැන් මම මෙතන සබ්මිට් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ guys ඒ වැටික් කරලා සබ්මිට් කරන්න. ඊට පස්සේ guys ඒගොල්ලෝ දවස් 2-3ක් යයි approval එක වන්න. ඔයගොල්ලෝ Gmail එකට එනවා approval එක හරි ඒගොල්ලෝ approval එක දුන්නා.
ඔයාගේ සල්ලි ඔයා දාපු පේමන්ට් මෙතඩ් එක අනුව ඒ තැනට වැටිලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට එනවා Gmail එකට. ඉතින් guys වැඩි දෙයක් නෑ කරන්න. ඒ ටික තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට Steam account එකක් හදන වීඩියෝක් ඕන පහලින් කමෙන්ට් කරන්න. මම ඒ වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් guys අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරලා like කරන්න. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.